SLEC කැම්පස් එකෙන් ඔන්න අද දවසේදී තමන්ගේ හීනේ හැබෑ කරගත්තු වත්තරේ ඉඳන් ආපු ප්‍රකාශ් අපිත් එක්ක ඉන්නවා. දැන් ප්‍රකාශ් කිව්ව ගාම මට තේරිච්ච දෙයක් තමයි ප්‍රකාශ් දමිල කෙනෙක්. දැන් මේ දමිල කෙනෙක්ටත් අවස්ථාවක් තියෙනවද කියලා SLEC කැම්පස් එකේ සිංහලෙන් උගන්වද්දි මේ ලැන්ග්වේජ් බැරියර් එක බලපෑවේ නැද්ද? නෑ අනිවාර්යෙන් පුළුවන්. මොකද කිව්වොත් ගොඩාක්ම තියරිස් එහෙම යන්නේ ගොඩාක්ම අර පොතේ තියෙන සිංහල නෙමෙයි. සාමාන්‍යයෙන් අපිට කතා කරන්න පුළුවන් නම් ඕන දෙයක් පුළුවන්. දැන් මොකද හිතන්නේ SLEC කැම්පස් එක තෝරගත්තු එක ගැන ඔයාට? තෝරගත්ත එක ගැන ගොඩක් සතුටුයි. මොකද කිව්වොත් අපේ ෆියුචර් එක ගැන අපි හිතලා තීන්දුවක් අරගෙන ආවේ මෙතනට. දැන් ඉතින් මේ මාස 3කින් අපි මේ NVQ එක කරලා දැන් ඊළඟ ස්ටෙප් එක ගන්න ගොඩක් මේක ඊසි පාත් එකක්. දැන් මේ ප්‍රකාශ් ගොඩක් දමිල අයත් බලාගෙන ඇතිනේ. දමිල අයට කියමු බලන්න SLEC කැම්පස් එකට ආවොත් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා. දමිල භාෂාවෙන්ම. ஓகே. இந்த வீடியோவை பார்த்து கொண்டிருக்கும் அனைத்து தமிழர்களுக்கும் நான் சொல்கிறேன், SLSC நிறுவனத்துக்கு வாங்க, வந்து கற்றுக்கோங்க. நல்ல ஆசிரியர்கள் இருக்காங்க, சிறப்பான ஆசிரியர்கள், நல்ல சிறப்பான தலைமைத்துவமும் இருக்கு. நீங்களும் வந்து கற்றுக்கொண்டு உங்கள் எதிர்கால பயணத்தின் வெற்றியை நீங்கள் அடைய விரைவாக வர வேண்டும் என்று கேட்டுக்கொள்கிறேன். நன்றி நன்றி.